හෙල්ලෝ ඉතින් ඔන්න අදාව ඉතින් අලුත් විඩියක් කරගෙන ඉතින් අද 20ක් දවසේ ඉතින් අද අපි කතරගම යන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් 20ක් දවසේ කතරගම දන්සල් වැදගෙන ඉතින් යන්න හදන්නේ. ඉතින් කිරින්දේ නාලේ ඉතින් සුපිරි ආතල්ලයක් ගන්න තමයි ඉතින් යන්නේ. අපි ළඟින් ඉතින් වහන්න දැන් ස්ටාර්ට් කරලා ඉතින් ගමු දැන් ගැම්මට ස්ටාර්ට් කරා. දැන් යෑමක් තමයි ඉතින් තියෙන්නේ ගයිස්. ඉතින් අපි ඉන්නේ දැන් හම්බන්තොටේදී. හම්බන්තොටේ ඉඳන් කතරගමට යන්න ඕනේ. ඉතින් අපි එහෙනම් ගිහිල් යද්දි සෙට් එකෙ ඉතින් වීඩියෝ එක දික්කනේ ඉඳි මම යන විදිය ස්පීඩ් කරනවා ඉතින් ගයිස්. දැන් නැත්තම් වීඩියෝ එක දික්කේනවා ඉතින් දන්සලක් හම්බ වෙනවා ගයිස්. ඉතින් ඉස්සරහා දන්සලක් තියෙනවා. බලමු මොනවද දන්නේ. හොට්ටා පොඩ්ඩෙන් අප් වෙනවා. හදිස්සි කාරයෙක් ඉන්නව වේද? අම්මට සිරි වැදෙනවා උලන්නේ මොනවද දන්සල පාන් දන්සලක් ඉතින් ගයිස්. පාන් කෑල්ලක් ඉතින් කමු ගෑමට කාලා ඉතින් යන්න ඕනේ. ඉතින් හම්බෙන දන්සල ඉතින් දන්ස් ඒකත් හරි. ඉතින් පාන් කෑල්ලකුත් කෑවා. ඉතින් දැන් ආයේ යන්න තමයි ඉතින් තියෙන්නේ. ආයේ කිරින්දට ගිහිල්ලා තමයි ඉතින් ගයිස් සෙට් වෙන්නේ. ඉතින් යන් දැන් ඉතින් කිරින්දට දැන් නම් කිරින්දට ඉතින් ළඟ ඇති කිරින්දේ නාන්නත් ඕනේ. ඉතින් කිරින්දට ගිහිල්ලා එන සෙට් වෙමු. දැන් නම් ඉතින් ගයිස් කිරින්දේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් කිරින්දේ නාන්න තමයි ඉතින් කිරින්දේ නාන්න දැන් කිරින්දට ආව. ඉතින් නාන්න යන්න ඕනේ. අප්පට සිරි ඉල්ලෙකුත් අපුණා උලන්නේ. මට පාර වැරදුනා මොකද? ආතන තියෙන්නේ පාරට දාගමු. ඉතින් දැන් පාරේ ගිහිල්ලා ඉතින් කිරින්දට යන්න ඕනේ. කිරින්දෙන් නාන්න ඕනේ. නාලා ඉතින් ආයෙ යන්න ඕනේ. ඉතින් කතරගම ඉතින් අපිට පරක් වෙලා තියෙන ඊළඟට හම්බ වෙන දන්සල් වලට ඉතින් යන්න. ඔතනින් වෑන් එක නවත්තමු. දැන් යන්න තමයි තියෙන්නේ. කට්ටිය නානවා පේනවා ගයිස්. අපිත් නානවා. ඉතින් දැන් ගිහිල්ලා ඉස්සලා රැල්ල වැඩි තොකද ගයිස්. හොඳ වතුර පරක් වෙනවා. හැබැයි නාන්න පුළුවන්. නාමු ඉතින් කිරින්දට දැන් ඉතින් ඇවිල්ලා තියෙන ඉතින් බීච් එකට. ඉතින් දැන් නාන්න තමයි ඉතින් තියෙන්නේ. නාමු ඉතින් ගයිස්. ඔයාලා කිරින්දේ ඇවිල්ලා තියෙනවද කියලා කිරින්දේ නාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. කාන්තාරයක් ගෙවුණා නේද එකපාරක් ගයිස්. අවුලන්නේ ඕක ගණන් ගන්න ඕනේ නැහැ. ගේම් එකේ අවුලත් උව දෙක. දැන් නාලා ඉවර වෙලා කතරගමට යන්න ඕනේ ඉතින් ගයිස්. අද හවස් වෙන්න කලින් ඉතින් යන්නත් ඕනේ. දැන් ඉතින් ඒවා දැන් යන්න ඕනේ වෑන් එකට. යන් මම ගියා.
ස්ටාර්ට් කරගෙන ආයේ ඉතින් කතරගමට යන්. කතරගමට ගිහිල්ලාම සෙට් වෙමු. අපි දැන් ඉතින් සිතුල් පව් වලකට ඉතින් ආව. සිතුල් පව් යන්න ඉතින් කෙලිම හරවල යන්නේ වීල් එකේ. තව පොඩ්ඩේ නෙමෙයි වැදුනා ඉතින් ගයිස්. සිතුල් පව්වේ යන වීඩියෝ එකක් මම වෙන දවසක ඉතින් දාන්නම්. අද වෙසක් එකට ඉතින් කතරගම තමයි ඉතින් යන්නේ. අපි යාල කැලේ පව් කරගෙන ආව ඉතින් දැන් යන්න තමයි තියෙන්නේ. යාල කැලේ වෙන්න ඕනේ ඉතින්. දැන් ඉතින් මන් හිතන්නේ දැන් කතරගමට ළඟයි. ඉතින් තව එච්චර දුරක් නෑ. ඉතින් සිතුල් පව්වට ටිකක් ඇහෙන්නේ තියෙන්නේ ඉතින් කතරගම ඉතින්. කතරගම ඉතින් දැන් කතරගමට ආව. ඉතින් කතරගම ඇතුල් කරන්න තමයි ඉතින් යන්නේ. දැන් ඇතුල් කරා රත ගාල්ට දාන්න ඕනේ. ඉතින් රිවර්ස් පාරක් ගහලා ඉතින් දාගන්න එනවා. තාම ඉතින් රිවර්ස් පාරක් දාලා කතරගම අපි ආවා. කතරගමට අපි ආව ඉතින් ගයිස්. නැවැත්තුවා දැන් ඉතින් වඳින්න යන්න ඕනේ. මල් එහෙම ඉතින් අපි අරන් ආව. ඉතින් මල් වඳින්න කිරිවේරේට වඳින්න ඉතින් මල් එහෙම අරන් ආවා. ගයිස් ඉතින් ඔන්න ඉස්සරහා අලි දෙන්නෙක් ඉන්නවා. අලි දෙන්නේ ඔය පේන්නේ මැණික් ගඟ ගයිස්. කිරිවේරට යන්න ඕනි. අලි දෙන්න චුට්ටක් පල්ල යන්නේ ගයිස්. ඕන ඉන්නවා අලි දෙන්න. වාසනාද කවුද? නෑ වාසනාගේ දාල් දෙක තියෙනවානේ. මේ මොනවාද කවුද මේ ගොඩ නැගිලි? මොනවක් කමනේ. ඕන් බලන්න ගයිස් තියෙනවා කිරිවිහිරයි දේවාලේ. යමු දැන් ඉතින් අපි ඇතුළට යන්න ඕනේ. මේක හයියෙන් යවෙන්නේ නෑ නිවා. ඇයි දන්නේ? කමන්නේ යන්. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා ඉතින් guys. ඔය අපි දැන් දොරටුවෙන් ඇතුළට ආවා. සිල්ලා කතරගම දේවාලට යන කලින් කිරිවෙහෙරට යන්න. අපි කිරිවෙහෙරට යන් ඉතින් ඉස්සෙල්ලාම ඔය තියෙන්නේ සුදුවට සුදුවේ කිරිවෙහෙර. බලන්නකො ලස්සන කිරිවෙහෙරේ. මල් පූජා කරන්න යන්න ඕනේ ඉතින්. ඉසක් එකට ඉතින් ඔයාලා කොහෙද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ඉතින්. මල් තියලා වැඳලා ඉතින් වඳින්න ඕනේ. දැන් යන් ඉස්සරහට උදේ පිළිමෙට තිබ්බා.
සාදු. දැන් ඉතින් කිරිවේර වටේ යන්න තමයි තියෙන්නේ. ඔය පැත්තේ නෙමෙයි ගයිස් යන්න ඕනේ අනිත් පැත්තේ යන්. ඉතින් ගයිස් දැන් කිරිවේර වටේ බලන්නකෝ ගයිස්. ඉතින් මේකේ තියෙන ලස්සන ඉතින් කිරි කාටයි ඉතින් අහසයි කිරිවේරයි ඉතින් දෙකම එක වගේ තමයි ඉතින් පේන්නේ නා. අපි දැන් වටයක් ගිහිල්ලා කතරගම දේවාලයට යන්න ඕනේ. මේ පැත්තෙම තින්න පුළුවන්ද ලා? ඇති කවන්නේ ඉතින් දැන් සාදු යන්න ඕනේ. දැන් හවස් වෙන්න කලින් ගෙදර යන්නත් ඕනේ. අපි කොහෙන්ද ආවා? අනිත් පැත්තෙන් තව ටිකක් තියෙනවනේ එහා පැත්තෙන් මොකද ඉල්ලන්නේ? අතරින් ඇවිල්ලා තියෙන ඉතින් දැන් යන්න ඕනේ පළතුරු පූජාවත් තරම් ඉතින් දේවාලයට දැන් යන්න. පළතුරු පූජාවක් ඉතින් අපි එදී අරන් ආවි. ඉතින් දැන් ඒක තියලා පළතුරු පූජාව තියන්න තමයි තියන්නේ. දැන් යන් දේවාලෙට යන්න තමයි ඉතින් හදන්නේ. දැන් පූජාව තිබ්බා වැන්දා. වැන්දා ඉතින් ගයිස් දැන් ඉතින් අපි යන්. හරි ඉතින් ගයිස් ඔන්නෝම තමයි ඉතින් අපි වෙසක් දවසේ ඉතින් කතරගම ආවේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් ගිහින් එන්න.